විතර තියෙනවා. කීයක් නම් ඇයිද ඔක print out ගන්න? අර මිනිස්සයාට කිව්වනම් උදේ ඔෆිස් එකේ print out ටික අරන් එන්නවත් තිබුණා. කොහෙද ඉතින් මේ ළමයි ඔක්කොම කියන්නේ දැන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න අර මිනිස්සයා කොහෙද ඉන්නේ කියලා බලන්න. මෙයාට නම් කෝල් කරන්න බෑ කවදාවත්. මම කෝල්ස් 10ක් විතර ගන්න ඕනේ එයාව කන්ටැක්ට් කරන්න. ඔය රින් වෙලා නැවතුණා. ආයිත් තරම් බලමු. ඇරිස් වෙලා තමයි. කොහෙද ඔයගොල්ලෝ සෙට් වෙලාද ඔහෙ? මම කෝල්ස් 10ක් විතර ගත්තා. එක මිස් කෝල් එකයි තිබුණේ. මේ මිස් කෝල්ස් කීයක් තිබුණත් මම නම් කෝල්ස් 10ක් විතර ගත්තා. නෑ අනේ ඔයා කොහෙද බලන්න? ඔෆිස් එකේද තාම? ඕටි 7 වෙනකම්. අම්මෝ එහෙනම් හොඳට ඕම ටයිම් එක ඇති. නෑ කෙල්ලට හෝම්වර්ක් එකක් තියෙනවා. නෑ අනේ ඔයාට කරන්න නෙමෙයි කියන්නේ. අහගන්නකෝ. ඔයා ටිකක් පයින්නවා නැද්ද? නෑ print out එකක් ගන්න. නෑ පිටු 1000ක විතර චූටි පොතා. පොඩ්ඩක් මම මේ ඇහැකුත් තියෙනවා. නෑ අනේ ඒකේ කලර් print out එකක් අරගෙන කපලා අලවගෙන එන්න. බෑ කියන්නේ එපානේ. ඕගොල්ලෝ බොස්ලා කොහොමද print out ගන්න ඔෆිස් එකේ? ඔයාමනේ ගෙදර ඇවිල්ලා කියන්න. ඔන්න ඕක කරගෙන එන්න. මට බෑනේ මේ ඔක්කොම කරන්න. හරි මම තිබ්බා. මේ එහෙම රවුම් ගන්න නැතුව පරක් වෙන්න නැතුව රෑ වෙන්න ඉස්සෙල්ලා ගෙදර එන්න. හරිද? මම තිබ්බා. මේ බඩගිනි මේ දැන්නේ ළමයා අර බනිස් ඩබලා තාමත් කනවා. ඒක ඉවරනේ මම බඩගිනි. මේ ළමයාගේ නම් බඩේ හිටද්ද කොහෙද? මේ ළමයාට කන්න දෙන්න වෙනම රසාවක් කරන්න ඕන. ගෙදර ගිහිල්ලා උයලා කන්න දෙන්න. දැන් නම් කරන්න දෙයක් නැහැ මට බඩගිනි. මේ ළමයා කියන දෙයක් අහන්න මට නම් දැන් මේ වැඩ කරලා ඇති වෙලා. ගෙදර වැඩයි මේ ළමයාගේ වැඩයි ඔක්කොම මං එපෑ කරන්න. අර මිනිස්සයා නම් ඔෆිස් එකට වෙලා හොඳට සැපට ඉන්නවා. මට නම් දැන් ඇති වෙලා මෙන්න මෙහෙන්න. අර හෙට තියෙන හෝම්වර්ක් එකේ වැඩක් කරන්න. එතනින් ඉඳ ගන්න ළමයෝ කිව්වහම ඉඳ ගන්න. ගන්න පොත. Sorry Sewandi. Sorry ane. Abe me Rosie aunty ke ඇට බල්ල ගේන්න ගියානේ. ඒක වැඩක් නැහැ. අද අපි කොහෙද යන්නේ? අර කලින් ගියෝ පාක් එකටම යමුද? අනේ ඕවර් ගන්න එපා. මම චොක්ලට් එකක් ගෙනාවා. එන්නකෝ නම් කීලා කමු.
අපේ මේ ග්‍රාමසේක කෙරුවා නම් එපා වෙනවා. අපි ඉතින් රාජකාරී අපුවටම කරන හින්දා හොඳයි. එලෝ මේ හෙට උදේ වැඩේ මට හෙට උදේ 8ට විලාසංකරණය. ඔව් බල්ලෝ කුස කොට ඔක්කොම ගණන් කරනවා හොඳේ. මොකක්? ඉස්සුද මිනිස්සු ට්‍රාන්ස්ෆෝමර් වලට අහුවෙච්ච රියල් මේ සංගයන්ට ගන්නද? හරි කොහොම හරි කමක් නැහැ. හෙට උදේ වැඩේ මට ගන්න තියෙන්න ඕන. අප්පද ගොඩ මේ අර කණ්ඩවත් නැහැ කියලා අස්සසු මාදාගත්ත ආච්චි නේද? අප්පා ටස්කොන් මොකද ගෑණී? ඔව් හරි ගත්තා ඉස්ටේ ගත්තා ඔක්කොම ඈ හරි මේ මිනිස්සු මම මේ රාජකාරී වෙලාවේ මේ ඇවිත් ඉන්නේ මොකක් මේකප් බොඩ් සෙට් එක ඕව ගන්නයි ඉතින් ඊළඟ පාර මෙයාගේ අස්සසුම 50000ක් ගහ ගන්න වෙයි මේ ඒක නෙවෙයි. ඔයා දැක්කද අලුතෙන් සීනියර් බැච් එකේ සෙට් වෙලා ඉන්නම කපල් එක? මේ ඒ අයියා වෙන අක්කා කෙනෙක් එක මන් දැක්කා. ඒ අයියා ඊයේ මාසේ අරක්කත් එක්ක. ඊට පස්සේ කළු ගෙට්ටුවක්වත් එක්ක. ඊට පස්සේ අපේ නිදුගෙනුත් ඇහුවානේ. අනේ මං හිතුවේ මේ හිස්රේ කියලානේ කුටියක් වතා ගන්න. මේ වල කෝල් එකක් නේ. දාන්නේ නම්බර් එක කොටක්. හෙලෝ. ඔව්. අර සබරගමුව විශ්වවිද්‍යාලේ තියෙනනේ වෛද්‍ය පීඨය. එතන මේ වෛද්‍ය පීඨේ පාර දීලා යනවද? නෑ දිනිවැඩියට උඩට එන්න දෙන්නේ නෑ. ත්‍රිවිධයට උඩට එන්න දෙන්නේ නෑ. Kira colors ටික තේරුණානේ කෝ සිතයි මම දැන් මේ ඊළඟ අපිට ඊළඟ කාට් එකේ තියෙන ටික මේ ඒක නෙවෙයි මේ මොකද කරන්නේ පිටවට ආවේ ඉතිකුවා ලොක් සිටියකට මට සයින් එකක් ගහන්නකෝ දන්නවනේ ඊරෝෂ මැඩම්ගේ හැටි ඔළුව කයින්ද පස්සේ